එයාලා කතාව දන්නේ වා ජීවත් වෙන ජීවිතය තුළ එයාලා ජීවත් වෙලත් නැහැ. වාගේ වේදනාව, වාගේ වැරදි අඩුපාඩු එයාලා දකින්නේ එයාලගේ විදියට. එයාලට ඒව ගැන කිසි හැඟීමක් නැහැ. අඩුම තරමේ ඔයා මේ තප්පරේ ওই විදියට ඉන්නේ කියලාවත් එයාලා දන්නේ නැහැ. එයාලට ඒව දැනගන්න උවමනාවක් නැහැ. ඉතින් ඇයි එයාලගේ වචන, එයාලා කරපු කිව්ව දේවල් ඔයාගේ ජීවිතය තුළ තියාගෙන ඉන්නේ? ඇයි ඒවට ඉඩක් දෙන්නේ? ඔයා මේක දැනගන්න. ඔයා වටින මිනිස්සෙක්. එයාලා හිතනට වඩා ඔයා ආදරණීය මිනිස්සෙක්. ඔයා ශක්තිමත් මිනිස්සෙක්. දැන් ආයෙත් ඉනා වෙන්න පටන් ගන්න. ඔයා විදිහට ජීවත් වෙන්න. ඇත්තටම කවුද කියලා එයාලට පෙන්නන්න.